සුබ දවසක් සියලු දෙනාටම. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ Gold Daily Forecast එකත් එක්ක. අද ජනවාරි මාසේ 9 වෙනිදා 2026. ඔව් අපි දැක්කා නැවත වතාවක් ගෝල්ඩ් රිකවර් වෙනවා. පහළට ආව ඩිප් එකකින් පස්සේ පහළට ඊයේ අපි විශේෂයෙන්ම අපි දැක්කා නිව්යෝර්ක් සෙෂන් එකේදී නිවුස් ඉවෙන්ට්ස් ආවට පස්සේ ප්‍රයිස් එක නැවත වතාවක් උඩට ගියා. ඊයේ රිලීස් වෙච්ච නිවුස් ගැන කතා කරොත් ඒක ගොඩක් වෙලාවට ඩොලර්ස් වලට වාසි කියන්නේ යාලගේ ෆෝකස්ට් එකට වඩා හොඳ ඒවා ආවත් අද දවසෙත් අපිට දකින්න හම්බෙනවා ප්‍රධාන වශයෙන්ම නිවුස් කිහිපයක්. ඉතින් ඒ නිවුස් රිලීස් වුණාට පස්සේ මාකට් එකේ ලොකු මූව්මන්ට්ස් අපිට දකින්න පුළුවන්. ඊයේ විශේෂයෙන්ම අපි දැක්කා උදේ කොටසේදී කිසිම මූව්මන්ට් එකක් තිබ්බේ නැහැ. මොකද අපි ඊයේ කතා කරා වගේ මාකට් එකේ ලොකු ට්‍රේඩර්ස්ලා තාම මාකට් එකට එන්ටර් වෙලා නැහැ. මොකද ඇමරිකාවේ මේ ඩොලර් එකේ තත්ත්වය පිළිබඳ විශේෂයෙන්ම යාලාගේ රේට් කට් එක පිළිබඳව ඉංගියක් ලබා ගැනීම තමයි මෙතනදි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ දේවල් සමහරට අද රිලීසර් නිවුසුත් එක්ක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට සමහරට හොඳ වොලටයිල් එකක් හොඳ මාකට් එකක් දකින්න හම්බේ. ඉතින් ඒකත් එක්ක තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම අපි කතා කරොත් එහෙම ඊයේ දවසේ අපිට මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන් අවස්ථා දෙකක් හම්බුණා. එකක් තමයි නිව්යෝර්ක් සෙෂන් එකේදී අපිට මාකට් එකට එන්ටර් හැකියාව හම්බුණා 8-9 කියන කාලයේදී. මෙන්න මෙතන අපිට දැක්කා විශේෂයෙන්ම සපෝට් එකක් තිබ්බා මේ ඒරියා එකේ රෙසිස්ටන්ස් එකක්. ඒ රෙසිස්ටන්ස් එක බ්‍රේක් අප් වුණා. ඒ බ්‍රේක් අප් වුණාට පස්සේ රීටෙස්ට් එකේදී අපිට මාකට් එකට එන්ටර් වෙන්න හැකියාව හම්බුණා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මෙතන තිබ්බ එක භාවිතා කරන්නත් පුළුවන්. මේ මම භාවිතා කරේ අපිට මේ 4444 තියෙන රෙසිස්ටන්ස් එක බ්‍රේක් අප් වුණා. ඒ වගේම 200 EMA එකත් බ්‍රේක් අප් වුණා. ඊට පස්සේ මෙතනින් රීටෙස්ට් වුණා. එතකොට මේ රීටෙස්ට් වුණාට පස්සේ අපි ස්ටොප් ලොස් එක දැම්ම 4449. ඊට පස්සේ මාකට් එකට එන්ටර් වෙලා හම්බුණා ලෝ. ඒ කියන්නේ මෙතන දැම්මේ බයි ස්ටොප් එකක් දැම්මේ. විශේෂයෙන් වැදගත් වෙනවා ඔයාලගේ ස්ටොප් ලොස් එක තියෙන්නේ. ගොඩක් වෙලාවට ස්ටොප් ලොස් තියෙනකොට විවිධ ක්‍රම භාවිතා කරනවා. එතකොට හොඳම ක්‍රමය තමයි රිස්ක් මැනේජ්මන්ට් එක. එතකොට 100ට 1 100ට 2කට වඩා යන්නේ නැත්නම් ගොඩාක් හොඳයි. නැත්නම් ඔයාලා account එක දොට යාට කිසිම රිස්ක එකක් නෑ මාකට් එකට එන්ටර් වෙනකොට. ගොඩාක් කට්ටිය කරන දේ තමයි මාකට් එකට එක ස්ටොප් ලොසස් දානවා මාකට් එක දිහා බලලා. ඒක හොඳයි ලොකු accounts. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඩොලර්ස් 1000 ඩොලර්ස් 500 වගේ තියෙන ලොකු accounts වලට ඒ විදිහට දාන්න පුළුවන්. නමුත් ඔයාලට තියෙන ඩොලර් 100 වගේ account එකක් නම් අපි කියන්නේ ගෝල්ඩ් කරනවා නම් අඩුම තමයි ඩොලර් 100ක්වත් වෙලා 100ට එකක් 102ක් වගේ රිස්ක් එකක් ගන්න ඊට වැඩිය ගන්න එපා. එතකොට ඔයාලට ට්‍රේඩ් එක හරියන ට්‍රේඩ් එකේ හොඳ ප්‍රොෆිට් එකක් ගන්නත් පුළුවන්. ඒ වගේ මෙතඩ් එක හරිනම් කිසිම ගැටලුවක් නැහැ. විශේෂයෙන් මේ බයි ස්ටොප් වගේ දානකොට ඩොලර්ස් 2ක ස්ටොප් ලොස් එකක් තිබ්බත් ඔයාලට ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. 0.01 වගේ ලොට් එකක් දාලා අපි හිතමු ඩොලර්ස් 2ක් වගේ ඔයාලා ස්ටොප් ලොස් එක එන විදිහට. ඒ කියන්නේ අපි දැන් මෙතෙන්දි ගත්තොත් එimhe පිප්ස් 20ක් වගේ තිබ්බොත් එහෙම පිප්ස් 20ක් වගේ තිබ්බත් මේ වගේ මාකට් එක අපි ගොඩාක් වෙලාවට වදින්න පුළුවන්. ඉතින් දැන් මේ වගේ එකක් ගත්තොත් එහෙනම් මෙතන පිප්ස් 20 මදි. ඇත්තටම ගත්තොත් එහෙම අඩුම තරමේ පිප්ස් අපි කියන්නේ 50ක්වත් තියෙනවා නම් ගෝල්ඩ් වල අර විශේෂයෙන්ම නිව්යෝර්ක් සෙෂන් එකේදී 20 කියන එක මදි. නිව්යෝර්ක් සෙෂන් එකදී ලොකු අපි දන්න උඩට පහළට උච්චාවචනය තියෙනවා. ඉතින් ඔයාලා එතකොට කුඩා accounts තියෙන කට්ටිය හොඳ සෙෂන් එකක් තමයි අපි කතා කරන්නේ මේ ඒෂියන් සෙෂන් එක. ඒකෙදී ඔයාලට ලොකු ස්ටොප් ලොසස් අවශ්‍ය වෙන්නේ නැහැ. ලන්ඩන් සෙෂන් එක ඊට වඩා ටිකක් වලටයිල් වෙනවා. ලන්ඩන් සෙෂන් එකේ ලොකු ස්ටොප් ලොස් අවශ්‍ය නැහැ. නමුත් නිව්යෝර්ක් සෙෂන් එකේදී ස්ටොප් ලොස් එක ලොකුවට අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතනදී අද උදේ මම මාකට් එකට එන්ටර් වුණ එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන තිබ්බා රෙසිස්ටන්ස් එකක්. මේ රෙසිස්ටන්ස් එක ඊයේ රාත්‍රියේ බ්‍රේක් අප් වුණා. මෙතනින් ඊට පස්සේ ඒක රීටෙස්ට් කරා. ඒතකොට මෙතෙන්දී අපිට මාකට් එකට එන්ටර් වෙන්න අවස්ථාව තිබ්බා බ්‍රේක් ඩවුන් වුණාට පස්සේ. ඔයාලට බොහොම පැහැදිලිව පේනවා ඇති මෙතන මාකට් එක බ්‍රේක් ඩවුන් වුණා. ඒ රෙසිස්ටන්ස් එක. ඒතකොට අපි එකපාරටම මාකට් එකට එන්ටර් වුණේ නැහැ. අපි නැවතිලා හිටියා මෙන්න මේක රීටෙස්ට් වෙලා ඉවර වෙනකම්. රීටෙස්ට් වෙලා ඉවර වෙලා මෙතන බුලිෂ් කැන්ඩල් එකක් හැදෙනකොට අපි මාකට් එකට එන්ටර් වුණා. මෙතනින් ෂෝට් කරා. නම් පැහැදිලිව
මෙතන තමා අපේ මාකට් එක බ්‍රේක් අප් වෙච්ච යටම වීක් එක එතනදී අපි සෙල් ස්ටොප් එකක් තිබ්බ. හැබැයි සෙල් ස්ටොප් එක තිබ්බේ මේක වීක් එක හදලා පහළට එන වෙලාවේ. හොඳට මතක තියාගන්න ඕනේ. අපි සෙල් ස්ටොප් ඕඩර් එකක් දාන්නේ නැහැ මේක ඉවර වෙන ගමන්ම. අපි ඉන්නවා ඊළඟ කැන්ඩල් එක මේ වීක් එකේ අපි විශේෂයෙන්ම අපේ මේ රෙසිස්ටන්ස් එක නැත්නම් මේ සපෝට් එක බ්‍රේක් අප් වෙච්ච දැන් මේක සපෝට්ක් විදිහට තිබ්බේ බෙයාරිෂ් කැන්ඩල් මාකට් එකේ. එතකොට ඒක බ්‍රේක් අප් වුණා. ඊට පස්සේ ඒක රීටෙස්ට් වෙනකන් ඉන්න. එතකොට මේ හරිය රීටෙස්ට් වුණාට පස්සේ තමයි මම මෙතන টොප් එකට මෙතන සෙල් ස්ටොප් එක දැන් මේ සෙල් ස්ටොප් එක දැම්මට පස්සේ කිසිම වෙලාවක ප්‍රයිස් එක අය මෙන්න මේ ප්‍රයිස් එකෙන් පහළට ගියේ නෑ. ඉතින් අපි මෙතන උපරිම තියන්න පුළුවන් අපිට 54ක වගේ පිප්ස් ප්‍රමාණයක්. එතකොට ඔයාලා 0.01 වගේ ලොට් ප්‍රමාණයක් දැම්මොත් ඩොලර්ස් 5ක වගේ ස්ටොප් ලොස් එකක් තියෙනවා. ඉතින් 100ට එකක රිස්ක් ටු රේටියෝඩ එකක් අපි තියාගත්තොත් එහෙම 500ක් වගේ ඩොලර්ස් ඕන වෙනවා. එහෙම නැත්නම් 200ක වගේ account එකක නම් ඔයාලට 102ක වගේ රිස්ක් එකක් විදිහට ගන්න පුළුවන්. ඩොලර් 100ක account එකක් නම් එතකොට ඒක ඒ විදිහට අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙතෙන්දී අපි හිතමුකෝ ඩොලර්ස් 100ක account එකක තියෙන එකකුට නම් අනිවාර්යෙන් 102ක වගේ පිප්ස් ප්‍රමාණයක් 101ක වගේ තියන්න පුළුවන්. නැත්නම් 102ක වගේ 0.01 දානවා නම් එතකොට මේ වගේ තැනක තියන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මාකට් එක ස්ටොප් ලොස් එකේ වදින්න නැතුව එනවා. ඒකට හේතුව තමයි මේක අපි කතා කරන මේ ඒෂියන් සෙෂන් එක. ඒෂියන් සෙෂන් එකේ එතකොට අපි මෙතන තමයි අපේ ටාගට් එක උනේ. එතකොට ඒක මම ප්‍රොෆිට් කරා. එතනින් ඒක ක්ලෝස් වුණා. එතකොට ඒ විදිහට අපිට එතන ගන්න පුළුවන් 3.5ක වගේ වින් රේට් එකක් තියෙනවා. ඉතින් එතකොට ඒ විදිහට මාකට් එකේ ඔයාලගේ account එක grow කරගන්න පුළුවන්. කිසිම වෙලාවක stop loss එක ඔයාලගේ මාකට් එකේ මේකට වඩා ඔයාගේ account එකේ තියෙන බජට් එකට අනුව තියන්න පුළුවන් නම් 102 තමයි උපරිම තියන්න ඕන ගෝල්ඩ් වල. ඉතින් ඒවට කුඩා account තියෙන කට්ටිය 100ට වඩා සමහරට යන්න වෙයි. 105 තමයි උපරිම. විශේෂයෙන්ම නිවයෝර්ක් සෙෂන් එක වගේ වොලටයිල් එක වැඩි නිසා ඒක හොඳට මතක තියාගන්න. මොකද අපේ කොච්චර හොඳම ස්ට්‍රැටජිස් තිබ්බත් වර්ධිනවා. ඒක නිසා ඒ වර්ධින අවස්ථාවල් වල ඔයාලා වර්ධින ප්‍රමාණය අඩු කරගන්න එක තමයි ඔයාලගේ දියුණුවේ මාර්ගය වෙන්නේ. එතකොට කිසිම ගැටලුවක් නැහැ. පළවෙනි එක තමයි ඔයා දන්නවා අද දවසේ ට්‍රේඩ් 3ක් දානවා නම් එතකොට ඩොලර්ස් දැන් හිතන්න කුඩා account එකක් තියෙන එක්කෙනෙක් ඩොලර්ස් 2ක ස්ටොප් ලොස් එකක් තිබ්බොත් එයාට උපරිම වර්ධින්නේ අද ඩොලර්ස් 6යි නැති වෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න ස්ටොප් ලොස් එක වැදුණා කියලා බය වෙන්න එපා. මොකද හරියන එකෙන් ඔයාලට ගොඩක් ගන්නත් පුළුවන්. ඒ වගේම හොඳ ස්ට්‍රැටජි එකක් යූස් කරොත් කිසිම වෙලාවක වදින්නෙත් නැහැ. විශේෂයෙන්ම වොලටයිල් අඩු වෙලාවක කුඩා account තියෙන කට්ටිය කරන්න. එහෙම නැත්නම් account එකට අඩුම තරමේ ඩොලර්ස් 200ක් වගේ දාලා ස්ටොප් ලොස් එක ටිකක් ලොකුවට තියන්න නිවයෝර්ක් සෙෂන් එකේදී. මේක අමතර දෙයක් කිව්වේ. ඒකට අපි දැන් අද බලමු අද දවසේ ඊළඟට අපි කොහොමද මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන් හොඳ ක්‍රම මොනවද කියන එක. දැන් ඔයාලට පේනවා ඇති 15 minute chart එකේදී බොහොම පැහැදිලිව මේක අපි ඉන්නේ අප් ට්‍රෙන්ඩ් එක. ඒක බොහොම පැහැදිලි. EMA lines බොහොම පිළිවෙලට තියෙනවා. ඒ වගේම 50 EMA line එක ළඟ මෙතන දැන් ප්‍රයිස් එක කැරකෙනවා 15 මිනිත්ස් වල. මම ගොඩක් වෙලාවට 15 මිනිත්ස් සහ 30 මිනිත්ස් තමයි මාකට් එකට එන්ටර් වෙන්න යූස් කරන්නේ. ඒ වගේ මෙතන fair value gap එකක් තියෙනවා. මේ fair value gap එක fill වුණාට පස්සේ බොහෝ දුරට ප්‍රයිස් එක උඩට යයි. එතකොට අපිට මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ 20 EM එක 15 මිනිත්ස් වල 20 EM 15 මිනිත්ස් වල මාකට් එකට ඇවිල්ලා මෙතන බුලිෂ් කැන්ඩල් එකක් හැදුනොත් ඔයාලට මාකට් එකට එන්ටර් වෙන්න පුළුවන්. මේක රීටෙස්ට් එනකොට මෙතන දාන්න බයි ස්ටොප් එකක්. එතකොට නැවත වතාවක් මාකට් එකේ ගන්න පුළුවන්. නමුත් ඕපන් ඒෂියන් සෙෂන් එකේදී වගේ ඒක සිද්ධ වුණොත් ඔයාලට ඉක්මනට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම හිතන්නේ ලන්ඩන් සෙෂන් එක එනකන් ඉන්න ලික්විඩිටිස් වලට අහු වෙන්න පුළුවන්. නැත්නම් මොකද අද දවසේ සිකුරාදා දවසේ අන්එක්ස්පෙක්ටඩ් මූව්මන්ට්ස් සිද්ධ වෙනවා. ඒ වගේම හවස ලොකු නිවුස් තියෙනවා. ඒක නිසා ලොකු ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා මාකට් එකට එන්නේ නැහැ ලොකු ඕඩර්ස් එක මේ අපි කියන්නේ high volume time වල ඇරෙන්න. ඒක හොඳට මතක තියාගන්න හැම වෙලේම ට්‍රේඩ් කරන්න අවශ්‍ය නැහැ. හොඳ වෙලාවල් දෙක තුනක් අල්ලගෙන ඒ වෙලාවල් හිතා ගන්න. උදාහරණයකට උදේ 5:00 ඉඳලා 7:00 වෙනකන් ට්‍රේඩ් කරනවා කියලා ඒ වෙලාවේ වාඩි වෙන්න. ඒ වෙලාවට ඒක යොමු කරන්න. එතනින් ඒක නවත්තන්න. ඒකට ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම දවසම එහෙම වාඩි වෙලා ඉන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ලන්ඩන් සෙෂන් එකේ ඉන්න අපි දවසම ට්‍රේඩ් කරන කෙනෙක් වුණාත් ඒකට එකමාර එකට වගේ ඇවිල්ලා ආපහු මාකට් එකේ මොකද මූව් වෙලා තියෙන්නේ කියලා බලලා නැවත ඒකට අනුගත වෙන්න. ඔව් එහෙනම් අද දවසේ අපි බලමු ඉස්සෙල්ලාම අපි ටොප් ටු ඩවුන් ඇනලයිස් එකට යන්. එතකොට ඩේලි chart එකේදී ඔයාලට බොහොම පේනවා මෙතන දැන් මේ previous day high එක මම මාක් කරන්න යන්නේ. එතකොට මේක තමයි previous day high එක වෙන්නේ. එතකොට ඒක ලාවට ටච් කරලා තියෙනවා අද උදේ.
ඒක ලාවට ටච් කරලා ඉරස නැවතවතාව ප්‍රයිස් එක පහලට ඇවිල්ලා තියෙන අපි බලමු මොකටද මේක පහලට ආව කියලා අපිට බොහොම පැහැදිලිව පේනවා මෙතන නම් කිසිම විශේෂ ලයින් එකක් අපිට පේන්න නැහැ මෙන්න මේ මෙතන තියෙන දවස් දෙකකට කලින් ඇදිච්ච මෙන්න මේ ලික්විඩිටි ලයින් එක ඇරෙන්න ඒක හයි එකක් පරණ ඒ හයි එක තමයි මෙතන ටච් කරලා තියෙන්නේ ඊට අමතරව දැන් මම කැමති ප්‍රීවියස් ඩේ ලෝ එක තියෙන ගොඩක් පහල යම් හේකින් ප්‍රයිස් එක පහලට આવොත් පහලට එන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ ෆෙයා වැලියු ගැප් එක වහන්න. ඉතින් මාකට් එකේ ටිකක් තියෙන බුලිෂ් ස්වභාවයක් අද. ඉතින් ඒක නිසා අපිට එහෙම හිතන්නත් අමාරුයි. නමුත් මේ අද දවසේ තාම හරියට ට්‍රෙන්ඩ් එකක් නැති නිසා ඇත්තම් විට ප්‍රයිස් එක පහලට එන්නත් පුළුවන්. නමුත් ඊයේ පැවතිච්ච මේ කැන්ඩල්ස් දිහා බැලුවාම මේ කැන්ඩල්ස් දෙක දිහා බැලුවාම නම් සහ මේ අවසාන වීක් එක දිහා බැලුවාම නම් අපිට පේනවා බයස් ලගේ පුෂ්ක වැඩි කියන එක එක නිසා මේ පයා වැලු ගැප්ට පහට එන්ඩ අවස්ථාව තියේද කියන එක පිළිබඳ ගැල්ලුවත් වෙන නමුත් ලන්ඩන් සිචන් එකේද වගේ පහටේමේ හැකියාවකුත්තිය නොහෙම ආවත් එහෙම ප්‍රයිස් එක බොහෝ දුරට අපිට බලාපොරොත්තුවෙන්ට පුළුවන් මෙතන තියන මේ ලික්විඩිටි ලෙවල් එකට එන්ඩ 4394 ආරදස් 400 කියල හිතවත් කමන්න ඇතට 4400ට වගේ ප්‍රයිස් එක වැටීමේ හැකියාවක් තියෙනවා අද දවසේ ඒක ගොඩාක් කලාවට රඳා පවතින්නේ ප්‍රයිස් එක ඉදිරි ඒදි විශේෂයම මෙල්ල මේ 4,000 අපි ගත්තතිම 4,450 කියන එක බ්‍රේක් ඩවුන් වෙලා ප්‍රයිස් එක නැවතවතාවක් එතන රීටෙස්ට් උනොත් 15 හරි 30 මිනිත්ස්වල වගේ ඔයාලට ගොඩක් වෙලාවට මාකට් එක සෙල් කිරීමේ අවස්ථාවෙන්ට පුළා ඉතින් ගොඩක්ම වෙලාවට ඒක ගොඩක් සෙල් කරන එක රික්ෂය මොකද අපිට පේනවා මාකට් එක දැන්ට තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එක EMA ලයින්ස් එක බලනකොට ඊළඟට අපි බලමු ෆෝ අවචාටක අපි දකිට හම්බෙනවා ෆයා වැලියු ගැප් එකක් ඒ ෆයා වැලියු ගැප් එක තියෙන්නේ 4436 වගේ ඉතින් 4436ට උනත් ප්‍රයිස් එක ඒම හැකියාව තියෙන ද අපි කතා කර 4400 ඇතැමිට 4400 තිස්සය වගේ ප්‍රදේශයකරුණත් ප්‍රයිසක ඇවිල්ලා නැවතවතාව කියන්න පුලන් මොකද ඒ හා සම්බන්ධවම තියෙනවා අපි මේ කතා කරන විස්සයි EMA ලයින් එක ෆෝ අව චාට් එක ඒක නිසා පිළිබඳව සැලකිලිමත්වෙන්ට මාකටේරයා බ්‍යාරිශලා තියෙන ස්වභාවයක් අපට පේනවා මේ ෆෝාව අපි ඇඳපු සෙල්සෝන් එකට ප්‍රයිස් එක ආවට පැස්සේ ඉතින් බොහෝ දුරට මට හිතනවා ඇතැම් විට ලන්ඩන් සිචන් එක සහයෝගය ඇතිව ප්‍රයිස් එක මේ ෆයා වැලියු ගැප් එක වහන්ඩ පහලට එන්ඩ ඉඩ තියනවා තින් ඒ අපි මාකට් එක විශේෂම ම මේ කතා කලා තියෙන වැට පේන ඇති මෙතන 4450 ඇඳලා තියෙන ඩෙල් ලික්විඩිය එක පහල ඇල්ල නැවතුන විශේෂම මහිතන්න 15 මිනිසල්ටත් වඩා 30 මිනිත්සල වගේ බලන්න මාකට් එක මේක ඇල්ලා මෙතන පහලින් නැවතුනොත් එහෙම ඒට අපට ගොඩක් වෙලාට සෙල් කරන්න තව ලොක චාන්සයක් එන්න පුළුවන් එතට ඒ දෙවල්වලට අමතර අපි බලමද ෆෝ අවචාට්ක ඇල්ල මොනද සපෝට් රෙසිස්ටන් අපිට අලුතෙන් අඳිට තියෙනවාද කියන එක තොට අපිට විශේෂ වෙනස්කම් කිහිපයක් කරන්න තියෙනවා මෙතැන්දි පලන එක තමා අපේ උඩම තියෙන රෙසිස්ටන්ස එක මම කැමති 4542ට අරගෙනයන්ට ඒවගේම මේ 4470 තියෙන රෙසිස්ටන්ස එක අපි ගන්නවා 4498 නැත්තම් අපිට 4500 කියන එකට වනත් ගණ්ඩ පුළමන් එතන ප්‍රයිස් එකට තමා එක ඇන්දෙතරම මෙතන තාම මේක වැලිඩ් රෙසිස්ටන්සයක් විදිහට මාක් කරලා නැහැ මොකද තාම 3 හමාර තියෙන කැන්ඩල යන්නේ අත හමාර අපි සාමනය කොළ හමාරාග වෙනක ඉඳල බලලා අපි තීරණය කරමු මේක කොයි විදිහ රෙසිස්ටන්ස එකක්ත සපෝට් ඇද කියන එක වගේ මෙතන අලුතෙන් අපිට ඇවිත් තියෙනවා ඒකත් මම තා පොඩ්ඩක් තියෙනවා මේ මොකද ඒ පාදය තාම ගමන් කරන මේ පාදය කොහෙට දෙයන්නේ මෙතන පහලට ඒද කියන එකට ඉඩ තියලා අපි ස්පේස් එක තියලා අපි තීරණය කරමු නමුත් අපිට දැනට ලොකු බයිසෝනයක් මේ හරි තියෙනවා කියන එක නම් පැහැදිලිව පේනවා එහන අපි ඊලාට බලමු බයිසෝන් සහ සෙල්සෝන්ස් මොනවද අද දවස් අපිට දකින්න හම්බෙන්නේ කියන එක විශේෂයෙන්ම අපිට පේනවා දැන් අපි ඇඳලා තියෙන බයිසා සෙල්සෝන්ස් උඩ තියෙන ලොකු සෙල්සෝන්යක් මම ඒක ඒ විදිහටම තියෙනවා අපි ඉදිරි දිනේ අද දවස් ඉවර වෙනකන් අපි තියමු ඒ වගේම එතන සෙල්සෝන්යක් තියෙනවා ඒවා කිසිම විදිහකින් වෙනස් වෙලා නැහැ ඒතකොට මේක අපි ලැබලා තියෙන්නේ ඩේලි සෙල්සෝන් එකක් විදිහට එතොට එක අපි
එතට ඒ දේවල් එහෙම තියෙද්දි මම අලුතෙන් අඳින්න කැමති අපිට මේකත් මේ විදිහටම තියන්නත් පුළුවන් ඒ වුණාට මේක මම පොඩ්ඩක් කුඩා කරනවා මේක අපේ මේ අලුතෙන් ඇති වෙච්ච මේ වික් එකට මොකද සෝන්ස් ගොඩක් ලොකු වුණාම ට්‍රේඩ් කරන්න අමාරුයි ඒක නිසා තමයි අපි හැම වෙලාවෙම ටොප් ටු ඩවුන් ගිහිල්ලා සෙල්ස් වල විශාලත්වය කුඩා කරගන්න මාකට් එකේ ට්‍රේඩ් කරන්න පහසුවෙන් එතකොට ඔයාලට ලේසි ඒක බ්‍රේක් අප් වෙන එක බ්‍රේක් ඩවුන් වෙන එක පැහැදිලිව අවබෝධ කරගන්න. එතකොට මේ දේවල් මේ සෙක්ෂන්ස් අපිට දකින්න හම්බෙනවා මේ විදිහට. ඒ වගේ මට මේ කුඩා බයි සෝන් එකක් මෙතනින් අඳින්න පුළුවන් 1 hour chart එක ආශ්‍රය කරගෙන මෙන්න මේ වික් එක අපිට පේනවා 4000 ඒක තියෙන ගොඩාක් වෙලාවට 4450 කියන ප්‍රදේශයට වැටිලා. ඉතින් මේක හොඳ බයි සෝන් එකක් වෙයි බොහෝ දුරට මේක බයි කරනකොට 50 මිනිත්ස් වලට ගිහිල්ලා 20 EMA ලයින් එක ක්‍රොස් ඕවර් වෙනකන් ඉඳලා මාකටට එන්ට එන්ඩ පුළුවන්න්න ඔයාලට පුළුවන් කන්ෆර්ම්ස් කරන්න RSI එකේ කොහොමද ලයින් එක තියන්න ගොඩක් කලාට 50 හැට වඩ අවඩින් තියෙන කොහොමද කියන එක බලන්න එකෙත් කන්ෆර්මේෂන්ස් ගන්න ට ඒදවල්තම අදදව විශේෂයෙන් අපි තියන්නේ තොට අදදවස අපි සෙටප්ස් කන කතාකරොත්ම මාගට එක පල සටක් විදිර මේ බයිසෝන් එකට ප්‍රයිස එක ඇවිල් විස්සයිම් එක ලයින් බ්‍රේකප්පුනට පසේ රීටෙස්ට නහම එක ටොප් එකට ඔන්න ඇල්ලම් බයිස්ටොප් අදාලයන්න තොට එක ක්‍රීග වුණාම මේ සෙල්සෝන් එක දක්වා අපිට බයි කරන්නත් පුළුවන් එහම නැත්තන් තව දුරටත් සෙල්සෝන් එක ප්‍රයිස එක ප්‍රේකප් නදි කියලා බල නැවත අපිට තවදුරටත් මාගට් එක රැඳීන්ට පුළුවන් එහම නැත්තම් මෙතන මේ ඉවත් වෙලා මේ සෙල්සෝන් එක බ්‍රේකප්පුනාට පස්සේ මාගට් එකට නැවත වතාවක් ඒක ටෙස්ටු නහම මාගට එක එන්ඩවෙල්ල ඒක අපිට ගොඩක් කලාවට අපි මේ රෙසිස්ටන්ස එක දක්වා අපිට බයිකිරීමේ හැකියාව තියෙන ට ඒදේවල් තම අද මාකට් එක බයි පැත්තෙන් තියෙන ට සෙල් පැත්තෙන් කතාකරොත්තෙම අපිට පුළුවන් මාකට් එක සෙල් කරන්න මේ 4450 ඒක ගොඩක් කලාවට මාකට් එක අපි ඉක්විලිබ්‍රියම් ලයින් එක විතර ගන්නත් පුළුවන් මොකද ඒක බ්‍රේක් ඩවුන් වුණොත් එහෙම අපිට පුළුවන් මාකට් එක සෙල් කරන්න අපි මේ කතා කරන 4420 4,400 වගේ ප්‍රදේශය දක්වා ඉතින් ඒ අතරතුර සැලකිලිමත්වෙන්ට මාකට් එක මූමන්ට් විශේෂයෙන්ම 4,436 කියන ප්‍රදේශය තියෙන අපිට රෙසිස්ටන්ස එකක් ඒ රෙසිස්ටන්ස එක ළඟදී ඔන්න අපිට ඔයාලට පළවෙනි ටේක් ප්‍රොෆිට් එක ගන්නත් පුළුවන් ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත්වෙන්න එතකොට බොහෝ දුරට ප්‍රයිසක මේ ෆෑවලු ගැප් එක තම ෆිල් වෙලා නැහැ ඉතින් නැවතවතාවක් ප්‍රයිසක පහලට ඇවිල්ලා මේ ෆෑවලු ගැප් එක ෆිල් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති කැන්ඩල්ස් හොඳට කියවන්න කැන්ඩල්ස් හොඳට zoom කරලා බලන්න කැන්සල් පැටර්න්ස් බලන්න මේක කුඩා වෙලා තියෙනවා ඒකට ගොඩක් වෙලාවට මේක පැටර්න්ස් මේ වීක්ස් එනකොට ගොඩක් වෙලාවට අපිට හිතන්න පුළුවන් ප්‍රයිස් එක නැවත උඩට යෑමේ සම්භාවිතාවය තියෙනවා කියන එක ඒකට ඒ පිළිබඳ හොඳට zoom කරලා ප්‍රයිස් ඇක්ෂන් එක හොඳට කියවන්න එතකොට බොහොම හොඳ පැහැදිලි අවබෝධයකින් ට්‍රේඩ් කරන්න පුළුවන් ඔය එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වෙනවා එහෙනම් ලබන සතියේ වීක්ලි ෆෝකාස්ට් එකත් එක්ක ඔයාලා එකතු වෙනවා ඔයාලට සුබ දවසක්